Hello everyone, welcome back to my YouTube channel. ඔයාලා හැමෝවම ඉතාමත් ආදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් පහුගිය දවස් ටිකේ නිවාඩු දවසක් තිබුණානේ. ඒ නිවාඩු දවසේ අපි ගියපු trip එකක් ගැන තමයි අද vlog එකෙන් මම ඔයාලා එක්ක share කරගන්නේ. මන් දැන් මේ යන්න පිටත් වෙලා ඉන්නේ ත්‍රිකුණාමලයේ තියෙන නිලාවේලි beach එක බලන්න. ඒ යන අතරමඟ තව මොනවා හරි බලන්න දේවල් තිබුණොත් අපි එතනටත් වෙලාව තියෙන විදිහ බලලා යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් අපි කොහාටද යන්නේ කියලා බලන්න දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. ඉතින් අද මම යන්නේ මෙන්න මෙයාලත් එක්ක. මේ තමයි මගේ අක්කයි අක්කගේ බබාලා දෙන්න. එයාලා නම් හරිම ආසාවෙන් තමයි මේ ගමන යන්න ලෑස්ති වුණේ. ඉතින් බලන්නකො යන අතරමඟදී අපිට හම්බුනේ මොනවාද කියලා. මේවට අපි නම් කියන්නේ තල් අල කියලා. ඒ වුණාට ගොඩක් අය කියන්නේ කොට්ට කිලංගු කියලා. ඉතින් තල් ගෙඩිවල ඇට වැලිවල පැල කරලා තමයි මේවා හදාගන්නේ. ජනවාරි පෙබරවාරි මාර්තු මාසවල තමයි මේ අල ගලවන්නේ. ඉතින් මේවා කෑවහම ගොඩ වෙලාවක් යනකම් බඩගිනියෙන්නෙත් නැහැ. ඔන්න ඉතින් උතුරු මැද පළාතෙන් නැගෙනහිර පළාතට දැන් තමයි අපි ඇතුල් වුනේ. මේ තමයි පළාත් දෙක වෙන්වන සීමාව. මෙයාලා නම් ගමන ඉවර වෙනකම්ම හරිම විනෝදයෙන් තමයි යාලා ගියේ. නිලාවේලි යන්න කලින් කන්නියාවල තියෙන ඔණු වතුර ලිම් බලන්න තමයි මේ යන්න හදන්නේ. මේ පාරේ කිලෝමීටරයක් විතර ඇතුළට යන්න ඕනේ. ඔන්න ඉතින් අපි ඒ තැනට ඇවිල්ලා තමයි ඉන්නේ. ඔන්න ඉතින් උණු වතුර ලින්ක් හතත් බලාගෙන අපි දැන් ආයෙමත් නිලාවේලි යන්න තමයි මේ හදන්නේ. මෙතන ඉඳන් පැය භාගයක් විතර දුරකින් තමයි නිලාවේලි වලට තියෙන්නේ. ඉතින් හැමෝම වගේ ආසයිනේ කාර්යබහුල ජීවිතයෙන් මිදිලා ශාරීරිකව මානසිකව පොඩි විවේකයක් ගන්න. ඉතින් නිවාඩු දවසක් එනකොටම හැමෝම වගේ මේ වගේ නිදහස් තැන්වලට එන්න try කරනවා. මේ නිලාවේලි බීච්
එකේ තියෙන විශේෂත්වයක් තමයි මුහුදේ ටිකක් දුර ඈතට යන්න පුළුවන්. මෙතෙන්ට එනවනම් ඔයාලට යන්න පුළුවන් තවක් තැනක් තමයි පිජන් අයිලන්ඩ්. ඒක මාරම ලස්සනයි. නිලාවේලි බීච් එකෙන් බෝට්ටුවක් අරන් තමයි යන්න තියෙන්නේ. දැන් නම් 8000ක් විතර ගන්නවා. එතනට යනවනම් Googles දෙකක් අරන් යන්න අමතක කරන්නත් එපා. ලස්සන මාළු ඉන්නවා බලන්න පුළුවන්. මම එකපාරක් ගිහිල්ලා තියෙනවා එතනට. මාරම ලස්සනයි. මාරම නිදහසක් දැනෙනවා වගේම ලස්සන මාළු බලන්න පුළුවන් විදිහේ දූපතක් තමයි ඒ. කට්ටිය දවල්ට කාලත් නැති හින්දා බඩගින්නේ තමයි මේ ඉන්නේ. අපි ගෙදරින් කෑම අරගෙන තමයි ආවේ. ඒව කාලා කෝණේශ්වරම් කෝවිලට යන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. අපි අරගෙන ආව කෑම එක කාලා යන අතරමඟදී අපිට හම්බුණා මඤ්ඤොක ටේස්ට් දාන තැනක්. කියලා වැඩක් නෑ. ඒ රස නම් මාරම රසයි. මේකට පරිප්පු වඩේ, උළුඳු වඩේ, තම්බපු මඤ්ඤොක්කා, බෙදපු මඤ්ඤොක්කා, ලූණු මේ හැමදේම දාලා කොත්තුවක් වගේ තමයි හදලා දෙන්නේ. මාරම රසයි. කට්ටිය පොර කකා කෑවා. මේක කන්න කලින් කෑම කාලා හිටියේ කියලාවත් කට්ටියට ගාණක් නෑ. ඉවර වෙනකම්ම පොර කකා කෑවා. ඒ තරම් මාරම රස කෑමක් තමයි මේ. මේ තැන දකිනකොටම ඔයාලා දන්නවනේ කොහෙද කියලා. අපි යද්දි කෝවිල වහලා. කෝණේශ්වරම් කෝවිල 6:45 7 විතර වෙද්දි වහනවා. ආයෙ අරින්නේ උදේ. කෝවිල ඇතුළට යන්න දෙන්නේ නැහැ. වටෙන් ගිහිල්ලා බලලා එන්න පුළුවන් අපිට. අපි ගියපු වෙලාව නම් නියම වෙලාවක්. මාරම ලස්සනයි. මං කවදාවත්ම රැයට ගිහිල්ලා නෑ එතනට. මෙතනට ආවහම මාරම නිදහසක් සැනසීමක් තමයි දැනෙන්නේ. ගොඩක් අය ඔයාලා දන්නවනේ මෙතනට බාර වෙන්න එහෙම එනවනේ. මෙන්න මෙතනින් පහළට ගියාම view point එකක් තියෙනවා. එතනත් මාරම ලස්සනයි. අපි රෑ වෙලා ගියපු නිසා වහලා තමා තිබුණේ. පූජා පවත්වන්න ආපු අයගෙන් කිරිබත් එහෙමත් අපිට හම්බ වුණා. බලන්නකො කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. මේ කෝවිලට රෑ වෙද්දි ගොඩක් සත්තු වෙනවා. මං දැක්කා ඉත්තෑවෝ දෙන්නෙකුත් හිටියා. අපට හම්බ වුණ කිරිබත් වලින් ටිකක් මෙයාලටත් දීලා බැලුවා. බලන්නකො යාලා කන ලස්සන. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ නිවාඩු දවස ගත වුනේ. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා.